හායි කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔගොල්ලෝ බලනවා ඇති අද මම මොකද්ද මේ හදන්න යන්නේ කියලා. රස පාටයි නේද? හරි එහෙනම් මගේ channel එකට හැමදෙනෙක්ම වෙනදා වගේම ආදරෙන් පිළිගන්නවා. අලුත් කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් අද මම හැදුවේ කප්ස රයිස් එක. ඔයගොල්ලෝ දන්නවනේ දැන්ටමත් නේද? හරි එහෙනම් අපි මේ රයිස් එක හදමු ඉක්මනටම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. මගේ channel එක ගොඩාක් අය subscribe කරලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. හරි එහෙනම් අපි බත් එක හදාගන්න හැටි දැන් බලමු. ඔන්න මුලින්ම මම කරේ කැරට් ටිකක් කපා ගත්තා. ඉතින් කැරට් ගෙඩියක් වගේ මම මෙතන ගත්තා. ලොකුවට තමයි කපා ගත්තේ, ග්‍රේට් කරේ නැහැ. මොකද බත් එකත් එක්ක මේක තැම්බෙන නිසා. ඊළඟට මම තක්කාලි කපා ගත්තා. තක්කාලි ටිකක් ලොකුවට තමයි මම කපා ගත්තේ. ඔයගොල්ලොත් මේ විදිහට කපා ගන්න. ඊළඟට ලොකු බීලුණු ගෙඩියක් අරගත්තා. ඒ වගේම සුදු ලුණු ටිකක් ගත්තා. ඒකම කරදමුංගු කරාබු නැටි ඒ වගේ කුරුඳු ටිකක් අරගත්තා. ඉතින් ඒකම මම ගත්තා මෙතන කජු ටිකක් ගත්තා. ඉතින් කජු අත්‍යවශ්‍යම නැහැ, ඔයගලන්ට තියෙනවා නම් දාන්න. ඉතින් මුද්දරස් පලන් ටිකකුත් මම අරගත්තා. ඒක අරාබි බත් එකක් නිසා තමයි අපි මුද්දරස් පලන් වගේ දෙයක් දාන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයගලන්ට ගෙදර තියෙනවා නම් විතරක් දාගන්න පුළුවන්. ඊළඟට මම සූදුරු කොත්තමල්ලිත් මම අරගෙන කොටා ගත්තා ග්‍රයින්ඩර් එකේ දාලා. ඒ ටිකත් හොඳට මේ විදිහට කොටා ගත්තා. හරි එහෙනම් අපි ඊළඟට කරන්නේ චිකන් එක ඉස්සෙල්ලාම චිකන් ටික හොදලා හොඳට මැරිනේට් කරගෙන තමයි මම මෙතන තියෙන්නේ. මෙතනට මම ලුණුයි ගම්බිරිසුයි දාලා හොඳට චිකන් එක අතකාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕනම විදිහට ඒක ගන්න චිකන් ටික. ගෙදර 4 දෙනෙක් වගේ ඉන්නවා නම් අපි ලොකු තනි කුකුල තියෙන්නේ. ඒක අරගෙන ඒක 4ට කපා ගන්න. 4 ඔයගලන්ට ඕන නම් මේ වගේ චිකන් ලෙග්ස් ගන්නත් පුළුවන්. ඉතින් මට ගෙදර ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒ ටික තමයි මම මේකට ගත්තේ. හරි එහෙනම් අපි දැන් මේ කබ්සා රයිස් එක හදමු. මම මේක හදන්නේ රයිස් කුකර් එකේ. ඉතින් ටෙම්පරාදුව කරගෙන රයිස් කුකර් එකේ තමයි බත් එක හදන්න යන්නේ. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම මේක ලිපේ තියලා ඔයිල් ටිකක් දාගන්න ඕන. මම නම් මෙතන පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. ඔයගලන්ට ඕනම තෙල් වර්ගයක් ගන්නත් පුළුවන්. කැමති නම් බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක දාලා ඉවර වෙලා රත් වෙනකොට අපි මේ විදිහට ඒකට ලුණු ටික ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕන. ලුණු ටික එකතු කරගෙන ඒක හොඳට මිශ්‍ර කරගන්න. ඒ කියන්නේ හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. හරි මේක රන්වන් පාට වෙලා බැදෙනකොට අපි මේකට දාගන්නවා සුදු ලුණු ටික. ඒක දාලා හොඳට කලවම් කරගන්න. ඒක කලවම් වුණාන් පස්සේ අපි මේකට දාගන්නවා අර අපේ කරදමුංගු කරාබු නැටි කුරුඳු ඒ ටික දාගන්න. ඒ ටිකක් දාගෙන ඒක හොඳට මේ විදිහට ටෙම්පරාදු කරගන්න. ටෙම්පරාදු වුණාන් පස්සේ අපි මේකට ඊළඟට කරන්නේ අපේ චිකන් ටික අපි මැරිනේට් කරලා වෙනම තියාගත්තු චිකන් ටික දැන් මේකට දාන්න ඕන. මෙන්න මේ විදිහට චිකන් ටිකත් ඒකට දාගන්න ඕගොල්ලෝ. දැන් මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ අපි අර කොටාගත්තු සූදුරු කොත්තමල්ලි කුඩු එක මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් ටිකක් ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න. ඒකටම තක්කාලි ටිකත් අපි එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක චුට්ටක් පියනකින් වහලා තියෙන වතුර දාන්න නැහැ. පියනකින් පොඩක් වහලා විනාඩි 5ක් වගේ තියාගන්න ඕන. හරි දැන් ඊළඟට පියන ඇරලා මම ඒකට වතුර ටිකත් එකතු කරගත්තා. මේක දාලා පොඩ්ඩක් කලවම් කරලා තියන්න. ඉතින් දැන් අපිට මේ චිකන් ටික තම්බ ගන්න තමයි ඕනේ. මේ චිකන් ටික හොඳට තම්බ ගන්න. පේනව නේද දැන් මගේ චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඉතින් දැන් මේක අයින් කරගන්නවා. ඊට පස්සේ අපි හාල් එක දාන තමයි හදන්නේ. හොඳට හොදගත්තු හාල් වලට මම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. දැන් මම මේකේ පියන අයින් කරගෙන අපි අර හාල් ටික හොදාගත්තු හාල් ටික
මේකට එකතු කරගන්න ඕන මේ ස්ටොක් එකට. ඊට පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්න. දැන් මම මේකට අර කපාගත්තු කැරට් ටික එකතු කරගන්නවා. ඒ වගේම අර ප්ලම්ස් වලින් ටිකක් මම මේකට බත් එකටම එකතු කරගන්නවා. එතකොට ගොඩක් රහයි. බත් එකට එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්න. දැන් අපි බත් එක හොඳට තඹ ගන්න ඕන. මම මේක කෙලින්ම රයිස් කුකර් එකට දානවා. දාලා රයිස් කුකර් එකේ තමයි බත් එක හදාගන්නේ. හරි ඉතින් දැන් මම බත් එක හදාගෙන ඉවරයි. පේනවා නේද මගේ රයිස් එක රස පාටයි නේද? දැන් ඉතින් අපි චිකන් ටික ෆ්‍රයි කරගත්තේ නෑනේ. ඒකට මම ඔලිව් ඔයිල් චුට්ටක් දාලා පෑන් එකට චිකන් ටික අරගෙන ඒක එහා මෙහා කරගන්න ඕන දෙපැත්ත දාගෙන රන්වන් පාට වෙනකන් ඒක පොඩ්ඩක් තෙලේ බැදගන්න. අපි චිකන් ටික බැදගෙන ඉවර වෙලා අර කජු ටිකයි මුද්ද රස බලන් ටිකයි පොඩක් තෙලේ පොඩක් එකක් චුට්ටක් එහාට මෙහාට කරගන්න. ඒ කියන්නේ පොඩක් ලාවට රන්වන් පාට වෙනකන් ඒකත් බැදගන්න. ඊට පස්සේ මම මෙතන බිත්තර 2යි සොසේජස් 2කුයි අර කජු ටික බැදගත්තු ටිකයි තියෙනවා. ඉතින් මේක මම කියන්න ඕන මෙතන බිත්තර සොසේජස් අවශ්‍යම නැහැ. මම මේක ලස්සනට ටිකක් සරස ගන්න තමයි ඒ ටික අරගත්තේ. ඕගලන්ට තියෙනවා නම් විතරක් ඕගොල්ලෝ ඒ ටික එකතු කරගන්න. ඉතින් මම මේ බත් එක දැන් සරස ගන්න තමයි හදන්නේ. අර කජු මුද්ද රස බලන් ටික දාලා. ඉතින් දැන් අපි මේ රයිස් එක හදලා ඉවරයි. ඔයගොල්ලෝගේ පවුලේ ඔක්කොමත් එක්කම මේ විදියට හදලා ඔයගලන්ටත් රස බලන්න පුළුවන්. මං හිතන්නේ මේ අපි හදපු අරාබි රයිස් එක කබ්සා රයිස්. ඉතින් ඒකට මම සලාඩ් එකකුත් හදාගත්තා. තක්කාලි සලාදයක් ලුණු දාලා හදාගත්තා. ඉතින් මේක ඒව ඕනෙත් නැහැ. මේක නිකන් උනත් කන්න පුළුවන්. අර මම තව ටිකක් තවත් රස නිසා තමයි මම සලාඩ් එක හැදුවේ. ඉතින් මේ තියෙන්නේ මගේ හදපු රයිස් එක. ඔයගොල්ලොත් ඉතින් මේක හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. bye.